ප්‍රේමෙහි විශ්වාසයට ඉමක් නැත. ප්‍රේමයට නිමක් නැත. ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනිකය. දිවස් වැකි වුවද පහව යන්නේය. විවිධ ශබ්ද දෙසී වුවද නිමවන්නේය. ඥානය වුවද නැතිවන්නේය. දේව වාක්‍ය විසේය. ඔබගේ පිළිතුර සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. මාගේ සිත සමිඳුන් පසසන්න. හදපත්ලෙන් එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. මාගේ සිත සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. නොකිපෙන සුළුය. අතිශයින් කරුණාවන්තය. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. තරවතු නොකරන සේක. සදහටම සිතෙහි කෝපය තබා නොගන්න සේක. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. පියකු දරුවන්ට අනුකම්පා කරන සේ. සමිදානෝ තමන් කෙරෙහි ගරු බිය ඇත්තන්ට අනුකම්පා කරන සේක. මන්දේතුමානෝ අපේ ස්වරූපය දන්න සේක. අප දූලි බව සිහි කරන සේක. සමිඳුන්ගේ පිරපෙම තමන්ට කරු පිරපානාය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. වහන්සේ මට ප්‍රේම කළාත් මෙන් මමද ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමය පවතින මා ඔබට ප්‍රේම කළාත් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්නයි ස්වාමීන් වහන්සේ වදාළාසේ. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන තෙක්වා ඔබ සමග වන තෙක්වා ශේෂක ජෝන්මාගේ ශ්‍රීකේජල් පුරාජන කොටසකි. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. ඔවුන් ගැන පමණක් නොව ඔවුන්ගේ වචනේ කරුණු කොටගෙන මා අදහා ගන්නා අය ගැන යාඥා කරමි. පියාණනි මා මෙසේ යාඥා කරන්නේ ඔබ මා තුළ මා තුළ සිටින්නාක් මෙන් ඔවුන් අප තුළ ඒකත්වයක් වන පිණිසත් ඔබ මා එවවදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප ඒකත්වයක්ව සිටින්නාසේම ඔවුන් ඒකත්වයක් වන පිණිස ඔබ මරණු තේජස්ගේ මවුන්ට දුන්නෙමි. මෙසේ කළේ ඔවුන් මා තුළද ඔබ මා තුළ සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පැමිණ පිණිසත් ඔබ මා එවවදාළ බවද ඔබ මට ප්‍රේම කළාත් මෙන් ඔවුන්ට ප්‍රේම කරන බවද ලෝකයා දැන ගැනීම පිණිසත්. පියාණනි ලෝකයේ නැණීමට පෙර මට ප්‍රේම කරන නිසා මට ප්‍රවෘත්ති තේජස්ගේ ඔබ මට නාගසින් දකින පිණිස මා සිත දෙනව සිතුමාට කැමැත්ත. ධාර්මික ඥානය ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගත්තා. තවද වායවාවලම ඔබ දන්නේ. ඔබ මට දැක්වූ ප්‍රේමයෙන් ඔබ මට දැක්වූ ප්‍රේමය උතුර බල පිණිසත් මා දවුතුර බල පිණිසත් ඔබේ නාමය ඔවුන්ට දන්වා වදාරන්නනි. තවත් දන්වා වදාරන්න. ගැලවීමදායක ස්වාරංචන මෙස්සේය පිරිසුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පවුමේ
මාදර මානිත සහ සල්ලි ගොඩාක් හිතේ පැතුම් තියෙනවානේ. දහසකුත් පැතුම් පුරවගෙන අදම ස්වාමීන් වහන්සේට ඔබේ දෙමාපියන් හිත මිතුරන් එක්ක ආවා. මේ දහසකුත් පැතුම් මැද ඔබ දෙන්නටම කිව්වද මං එක පැතුමක් දෙවියන්ගේ ඉන්නන්න කියලා? මොකක්ද? දෙන්නම එකතු වෙලා එක්සිත් වෙලා යාඥාවක් කරන්න කිව්වද? අද මොනවද වරවන්නේ? සල්ලි මොනවයින්දයි? මානිත මොනවයින්දයි? පාගන්න මහින්දනාව දෙන්නම කියයි. අනේ ජේසුස්, අනේ දෙවියනි, අපි දෙන්නට අවසාන උස්ම දක්වා එක්කෙනෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඊට වඩා පැතුමක් තියෙන හදවතේ අද දවසේ. අද අම්මා තාත්තගේ හදවතේ මොනවා කීයද දුවදරුවන් කෙරේ. අද මේ විහාර ජීවිතේට පැමිණිච්ච සාක්ෂි කරන්න ආපු ඔබේ යදුම මොකක්ද? ඔබ දෙන්න එක්කෙනෙක් වෙලා අද මානිතයි ශාලිනී එකතු වෙලා එක්කෙනෙක් වෙලා අවසාන උස්ම දක්වා අන්තිමේ දක්වා වාසනාවේදී අවාසනාවේදී දෙඳ දුකේදී සුවසැපේදී ජීවිතේ මොන තත්ත්වයකදී අපි දෙන්නට එක්කෙනෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඊට වඩා ප්‍රාර්ථනාවක් ඔබේ හදවතේ තියෙනවද පුතේද? මම හිතන්නේ හරි. අද ඔක්කොම ආශිර්වාද ගන්න බෙස් විශේෂ දෙන්න ඕකටනේ. හැබැයි ඔය පැතුම තමයි ජේසු සුදුසු විශේෂී කිව්වේ. උන්වහන්සේ මේ යාගේ පුදාන ඉස්සල්ලා මේ යාගේ පුදාය නොබෙකතු වෙන්නේ. මේකයි සක්‍රමෙන්තෝ කියන්නේ. මේ තමයි ආශිර්වාදකාර බන්ධනය. මේ යාගේ පුදාන ඉස්සල්ලා ජේසුස් තාත්තට මොනවාද උත්තම පූජක යාඥා කිව්වේ? තාත්තේ ඔයයි මායි ඒකත්වයක් සිටින්නාසේ මේ යාගේ අනුහස තුල මානිතයි ශාලිනී අප තුල ඒකත්වයක් වන්නේ. එන උන්වහන්සේ යාගේ පිළිවෙල ඒකයි. මනුෂ්‍ය පාප නිසා බෙදලා වෙගිවලා එක්කොදේට බැරි එක්සිත් වෙන්න බැරි දැන ආරම්භයේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මව්වම ආදාත් ඒවෝ දුන්නම මොනවද ආදාත් කිව්වේ? මගේ ඇතින් මගේ මාංශය මගේම ජීවිතේ මාර සතුටක් තිබ්බා. මාර එකමුතුකමක් තිබ්බා. හැබැයි දෙවියන්ට පිටපාලා යක්ෂයා දෙවියන් උදරම් මොළුනේ එකමුතුකම බෙදලා ගියා. ආදරේ විසිරුණා. එකිනෙකාට ඇඟිල්ල දික් කරන්න ගත්තා. චෝදනා කරන්න ගත්තා. මේ එකමුතුකමට යන්නට බැරුණා. අනේ දේ ගොඩනගන්න තමයි ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා දෙවියන්ගේ ආදරය අපිට දෙන්නට උන්වහන්සේ ජීවිතේ පූජා කළ අපි වෙන තාත්තට අයිති වෙනවා. මේ යාගේ අනුවාස තුළ මානිතවයි ශාලිනීවයි දෝවනේ කියලා පවිත්‍ර කළ උන්වහන්සේගේ හදවතේ කාටවත් වෙන් කරන්න බැරි ඒ මා එක්සිත් කමක මුතුකම ගොඩනැගුවා. ඒ උදෙසයි ජීවිතේ පූජා කළේ. ඒ නිසා මාදර දුවේ පුතේ අද ඔබ එකතු වෙන්නේ මාන්තගේ ආදර මාන්තගේ අවුවද මම කොච්චර සාන්න ආදරේ කියලා අනේ පාද මගේ ජීවිතේ උනත් මම දෙන්නම් කියන්නේ පණට වඩා ආදරේ. සල්ලි යවුනේ එහෙම කියයි නේ. පණ උනත් දෙන්නම්. ඕව තමයි බේරුනේ. මම වායුව මැරෙන්න ඉන්නකෝ ජේසුස්. හැබැයි මොනවාන්නේ පීඩාවෙකට. ඔය මොනසක් දන්නේ නැහැ දැකලත් නෑ. ඒ නිසා හදවතේ පැතුම තියෙනවා මානිතගේ ශරීර වෙනුවෙන් ජීවිතේම දෙන්න. ඒ වගේම ශරීරයක් තියෙනවා හදවතේ පැතුම මුළු ජීවිතේම මම මානිතට දෙන්න ඕනේ. ඒක තමයි අපි ඇතුලේ ආත්මීය සාපිපාතාව. හැබැයි ඉතින් මැදලා මාස 6ක් 8ක් අවුරුද්දක් යනකොට ආන්වන් බඳපයි පණවන දෙන්නේ වෙන පස්සේ කෙනාගේ අඩපාඩු අඳුරුකලකම් අර මම දැක්ක කුමාරි වගේ ලස්සන කෙනාගේ පොඩ්ඩක් දකින්න ගන්නෝනේ මට නිකන්
පීඩාව ගෙනගෙන ඉන්නවා. ඉතින් විවාහ ජීවිතයේ මේ මිනිස්සු දෙන්නෙක් එකතු වෙනකොට මානසිකයේ ශක්තිය දිනවා වගේම දුර්වලකමක් තියෙනවා. ශරීරයේ ශක්තිය දිනවා වගේ දුර්වලකමක්. ඉතින් අපි ආදරය කරන කාලේ දුර්වලකම අහන්නගෙන ඉතින් ආදරේ නෙවෙන්නන්නේ දුර්වලකම දකින්න ආඩු. ඒකට ජීවත් වෙන්න ගන්නකොට උදේ හවා දකින්නකොට උදේ හවා මුණ ගැහෙනකොට මානසික දකින්න ගන්නවා ශරීරයේ ශක්තිය දුර්වලකම. ශරීරය දකින්න ගන්නවා මානසිකයේ යහපත දුර්වලකම. මේ දුර්වලකමෙන් තමයි නපුර අපිට පහර ගන්න උත්සාහ කරන්නේ. නපුර අපිව වෙන් කරන්න උත්සාහ කරන්නේ. අන්න එතන ආදරේ මිදු සීගයි. ඉවසින්නේ මිදු සීගයි. දරාගෙන මිදු සීගයි. තේරුම් ගැනීම මිදු සීගයි. ඒකද පෞල් කුමාර කියන්නේ ආදරය ගැන අදාළේ ඉවසීමක් නැහැ, නිමක් නැහැ, අඟක් නැහැ. ඒ ආදරේ ඒවයි. හැබැයි අපේ ආදරේ හිරුදුරු පිළිමේ අවවැස් බදාක ගම පින්න නැති වෙනවා වගේ තමයි. පීඩා ආපු ගමන් මොකද වෙන්නේ? අන්තිමට මොකද මේ විවාහය කියන්නේ? මේක තමයි සත්‍යය. මේක තමයි ඇත්ත. හැබැයි අපි කඩවන්නේ කොහොමද? ආදරය කරන්න අන්තිමට දක්වා. මානත ඔබේ ආදරයට බෑ ශරීරයට ඒ ආදරය දෙන්න. ශරීරය ඔබට බෑ. අපිට කන්න පුළුවන් සීමාවක් තියනවා වගේ, බලන්න පුළුවන් සීමාවක් තියනවා වගේ, අපි හැම දෙයකටම මනුෂ්‍යයර සීමාවක් තියනවා වගේ අපේ සිතුම් පැතුම් හැඟීම් ආදරයට සීමාවක්. ඒ නිසා උපදින්න නෙමෙයි කවු වෙන්නද යන්නේ. ඒකද කියන්නේ. මමයි මොහොතේ පිළිසිත ගන්නත් පෙර තෝරාගෙන පත් කරලා අද මමයි එකතු කරන්නේ. ඔබ එකතු වෙන්නේ උන්වහන්සේගේ ආදරය තමයි. උන්වහන්සේගේ අර්ථ විදිහට යාළුවා කියනවා නම් පරදරන්න පුළුවන්. අපි උන්වහන්සේත් එක්ක බද්ධ වුණොත් උන්වහන්සේගේ ආදරයෙන් අපි පිරුණොත් අපිට පුළුවන් අන්තිම දක්වා ආදරය කරන්න. ඒක තමයි ජේසුස් අපිට කුරුසේ කළේ. ජේසුස් ආරාධනා කළ පුතේ මේ විසිරිච්ච ඔක්කොම මට අයිති කරලා දෙන්න. අයිති කරලා දුන්න කොහෙද? කුරුසේ. කොහෙද ජේසුස්ගේ ආදරය දේවතාවගේ ආදරය උපරිම ගැලුවේ සිර කුරුසේ. ඊටම 12 දිනක් දාලා ගියා. හැබැයි තාත්තා ඉගෙනුවා ජේසුස් පුතේ ඒ ඇවෙන්නේ මටයි කියන්නේ. ඒ අයිති වෙනකොට සුද්ධාත්මයන් වහන්සේගේ හදවතින් ගලාගෙන ආපු ඒ දේව ආදරේ ජේසුස්ගේ හදවතින් ගලාගෙන ගිහිල්ලා මුළු විශ්වයම කාටවත් වෙන් කරන්න බැරි සම්බන්ධකමකට. අන්න ඒකයි සක්‍රමේන්තුවක් කියලා කියන්නේ. ඒකයි විවාහ ජීවිතයේ මේ යාගේ තුළ සුද්ධ බන්ධනයකට මේ රෙජිස්ටර් එක අස්සම් කරලා අත්තන මත නෙමෙයි පොරදී ඔබේ කටවචනේ මත නෙමෙයි උන්වහන්සේගේ යාගික රුධිරය මතයි අද ඔබේ බලය ලබන්නේ. මේ දිව්‍ය සම්ප්‍රසාදය තුලයි ඔබ කොතරම් දුරට ඔබේ ජීවිතය උන්වහන්සේට බද්ධ වෙනවද, අයිති වෙනවද? උන්වහන්සේගේ ආදරයෙන් ඔබේ හදවත පිරෙනවා. මං කියලා දෙන්න රහසක්. මානසික ජීවත් වෙන ගන්න ශාන්තිගේ අනුපාඩුවන් නැගෙනකොට ඔබට ආදරය දෙනවද කියනවා දුක හිතනවා බයින් හිතනවා දාලා හිතනවා අද පොඩ හොස්සමන් ගායි මැස්ස ගියත් විවෝසන කේස් ඉන්නේ මගේ අම්මගේ උපන්දිනේ 91 වෙනි උපන්දිනේ අපේ අම්මයි තාත්තනිය ආසයි පොළොවේ වගේ කවදාවත් ගැලපෙන්නේ දෙන්නේ හැබැයි ඒගොල්ලෝ අනිත් රහස් තමයි දෙවියන් වහන්සේ මත යන්නේ රහස. ඉතින් මානසික මේ ශාන්තිගේ ජීවිතය ඇතුල් වෙනකොට ශාන්තිගේ දුර්වලකම අඩපාඩුවක් දකින්න. අන්න එතකොට මොකද වෙන්නේ? ඔයාගේ හදවතේ මිදු සිංහ වෙනවා. තේරුම් ගන්න බෑ. තරහයි මන් දැකපු කෙනානේ මම බලාපොරොත්තු වෙච්ච කෙනා නෙමෙයි. ඉතින් ශාන්තිගේ අඩපාඩුකම තුන දෙවනන්ට පෙන්නන්නේ ඔයාගේ අඩුපාඩු. ඒ නිසා එයාව හදන්න යන්න එපා. අපි ගොඩාක් කර මානසිකව විවාහ ජීවිතේ අනිත් එක හදන්න නම් මගේ මොඩල් එක. කවදාවත් කරන්න බෑ. හරි? ඔයාගේ බැරිකම අරගෙන ජේසුස් ගාරික ජේසුස්දී මේ ශාන්තිගේ මේ ජීවිතේ මේ දුර්වලකම තරහයි කියන්නේ. දාලා කියන්නේ. හැබැයි එතන කිව්වොත් ස්වාමීන් වහන්සේ යක්ෂයාට දෙන්න කැමති නැහැ. මේ මගේ බැරිකම තමයි මගේ පවඩන ජේසුස් යන ගහලා ඒ රුධිරයෙන් පවිත්‍ර කරලා මාව බලවන්ත කළේ. ඒ රුධිරයෙන් මගේ සිත හදව දෝණය කළ සුදාත්මයන් ජේසුස්ගේ ආදරයෙන් පරවන්න. මා ශාන්තිගේ මේ දුබලකමට ආදරය කරන්න
මට බලය ඔය මානසික දුර්වලකම දකින්නකොට එයාගේ දුර්වලකම දන්නේ ඔයාගේ සීමාව දකින්න. ඔයාගේ බැරිකම දකින්න. ඔබ එකතු කරන්නේ මේ යාගය තුලයි. යන්න සත්ප්‍රසාදයට යන්න පුරුෂ පාමක කියලා කියන්න. මෙන්න මගේ බැරිකම මෙන්න ස්වාමී මේ බැරිකමට ඔබ වහන්සේ මම්මනේ පුරුෂ එලකා රුධිරයෙන් පවිත්‍ර කරලා ඔබේ ආදරේ පෙරවිදම් මගේ හදවත පුරවන්න මානසික දුර්වලකමට ආදරය කරන්න. අන්න දුර්වලකමට කෙනෙක් ආදරය කරනකොට මොකද වෙන්නේ? ඔය දෙන්නා එක්කෙනෙක් වෙන්නට ගන්නවා. එකට හිතන්නට ගන්නවා. ජීවිතේ දෙන්න ගන්නකොට ගන්න නෙමෙයි. අපි ගොඩාක් දෙනා මට ලැබෙන්න මොනවද නෙමෙයි. දෙන්නේ කියලා ගන්න. ඔබේ ජීවිතේ එකිනෙකා දුර්වලකම එකිනෙකා දුර්වලකම ආදරය කරනකොට අනිත් කෙනා කෙරේ එකිනෙකා විශ්වාසය වැඩි වෙනවා. ඔබ විවෘත වෙන්න ගන්නවා. ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ ඔබ බද්ධ වෙන්න ගන්නවා. අන්න ඒ බලය තමයි මේ දිව්‍ය සම්ප්‍රසාදයේ. අන්න ඒ නිසා හැම පිටු පවුලක්ම මේ යාගයට එකතු වෙන්නේ. අපි හිතනවා අපි ගන්න සල්ලි වලට, ගෙවල් වලට, මෙයා වලට අපේ පවුල් ජීවිත ගන්න පුළුවන් කියලා. ඒන්ජලික් වෙඩින්ස් ගන්න අම්මෙන්ද දික්කසාද වෙනවා. රහස තියෙන දිව්‍ය සම්ප්‍රසාදයයි. ඒ නිසා දුවේපුලේ අද ඔබ දෙන්න එකතු වෙලා ස්වාමීන් වහන්සේට ඔබේ අයිතිය දෙන්න. මානිත ඔබේ ඉෂ්ටවන්තකමට යන්න දෙන මාර්ගය තමයි ශාන්තික දුර්වලකම. ශාලිනී ඔබ සුද්ධවන්තයෙක් වෙන්න තියෙන එකම මාර්ගය තමයි මානසික දුර්වලකම. අන්න එතනදී ජේසුස් ඉගෙන ගත්තොත් ඒකයි කිව්වේ වෙහසවන බඩු සාංශයෙන් මාත් දෙන මගේ ඉගෙන ගන්න. මගේ හදවත මොදු දයාවන්තයි. ඒක වින්වාස ඉගෙන ගන්න. දිව්‍ය සම්ප්‍රසාද